කන්න බෑන මෙන්න දෙන්නානේ. මම යනවා. සර්ණයි. තාත්තට බට්ටියක් බෙදලා දෙන්න හොඳේ පරිස්සමින් ඉන්න. තාත්තේ. අංගින් දෙන්න. හරි. සර්ණයි. අයියෝ චාලු. බුදු මව්වන්නේ දරුවෝ තියෙන්නේ. යෝ. බැරි බදල ගුණේ මල්ල හටිගේ පර කහට ඉච්ච එක දුන්න එකක් දිගුවා. ඒ වුණාට බඩකින් දෙනා ඉන්න බෑ. ඉවේ බඩින් අපේ දාගෙන ආවන එකක් කාලේ හෙඩ්ඩියක් නුවා. දරුවෝ බඩින් අපේ දාගෙන ආවද? මේ හොද්දට දෙපාරක් ලුණු දැම්මද? ඇයි ලුණු වැඩිද? හැමදාම මොකක් හරි ඉවොත් මොකක් හරි එක්ක හොද්දට ලුණු වැඩි, එක්ක බැඳුමට පිරිස් වැඩි. හැමදාම මොකක් හරි. කොහොමවත් කන්න දෙනවා මන් නිසා. කොච්චර කන්න දුන්නත් ඇදයක්මයි හොයන්නේ. කවදාවත් අපිට නිදහසේ ඉන්න හම්බෙන්නේ නැහැ. අනේ තාත්තේ මේ පුරුවට අඬන්න නැතුව ඉන්නනේ. හැයිතුවේ මෙහෙම කරන්නේ මේ කන්න පුළුවන්ද? කන්න බෑන මෙන්න දෙන්නානේ. අදත් තාත්තා මට බෙන්නා. හැමදාම එක්ක හොද්දට ලුණු වැඩි කියනවා. එක්ක ඔර බැඳුමක් මොනවා හරි හැදුවොත් මේක මිරිස් වැඩි කියනවා. දැන් මං ඔයාටත් උදේ බත් බැඳලා දුන්නේ ඒවා ඉන්නේ. ඔයා කාලා බැලුවානේ ඒවට ලුණු වැඩි නෑනේ. මට හැමදාම උම්මයි ඔයා ගියාට පස්සේ. තාත්තේ එහෙම කියන්නේ විදියක් නෑ. අපි කාලේ. මට නම් දැන් මේක ඉදිරි ඉඳලා එපා වෙලානේ. හරි දැන් අනන්න එපා. යන්කෝ ගේද? තාත්තේ මොකද්ද මේ ප්‍රශ්නේ? දැන් හැමදාම ප්‍රශ්නේ තාත්තේ. දැන් ඊයේ බත් එක බලන්නකෝ. ඊයේ බත් එක ලුණු වැඩි කිව්වලු. මාත් තරම් කියු බත් එකනේ. අනේ මන් දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා මේකට. අරතරයක් වෙන්න වේගෙන යන්නේ දැන්. දෙන්නම් වදයක් කියලා කින් දැන් මල වදේ. ඇත්ත පුතේ. දැන් මට මේ තාත්තා කරදරයක් වෙලා තියෙනවා. දරුවෝ ඌටියක් තියෙන දරුවෝ අයින් කරන් උඩ පොඩක් ඈට ගන්න. මම මෙතන ඇවිල්ලා වාඩිවෙලා තමයි ඔක්කොම. ෆෝන් එක බඩේ ඕක තමයි කියන්නේ කොයි වෙලේ. ඈ මං උදේ ඉඳන් අච්චර හරි වැඩ කරන ඒවා මොකුත් වෙන්නේ නැහැ. මෙතනින් ඇවිල්ලා වාඩි වුණොත් නැත්තම් ඒකට බයිනවා. මොන කරදරයක්ද මේක අස්සේ මතු ගන්න යන්නේ. අන්න අතන අතු ගා ගන්නකො. අර ඇදලා ගලවලා දාපු ඇඳුම් ටික එහෙමමයි එතන. අර තෙල් බෙහෙත් කාපු එහෙමම එතන. උදේ ඉඳන් වැඩ කරලා මාර මැරිලා ගාකට මැරිලා වාඩිවෙත් නැත්තම් එතෙන්ටත් ඇවිල්ලා මොකක් හරි කියනවා. මට නම් දැන් මේක පාඩලා තියෙන්නේ. දන්න පුතේ. කොහොමත් මලට දැන් අපි එපා වෙලා තියෙන්නේ. ඒක දැන් මට ටික දවසක ඉඳලා තේරලා තියෙන්නේ. තාත්තට පුළුවන් දණේ අතු ගන්න මම තාත්තට කිව්වනේ අතු ගන්න එපා කියලා. ඉච්චර කියනවා අන්නරේ වාඩි වෙලා ඉන්න තාත්තේ තාත්තට දුවිලි හොඳ නෑනේ. කියනවනේ ඔය කැස්සත් කෑකේ අතු ගන්න එපා කියලා. බලන්නනේ කොච්චර කිව්වත් කියන දේ. මොකට වහගනින්. කාකාගේ පුතේ මොකද? තාත්තට වහගන්න. බා දැම්මලේ තියන් ගෙදර යන්න. එදිසි කරාගනින්. බලන්න. තුමේ මේ කොහෙ යන්නේ? මම යනවා ගෙදර. මං යනවා. ඵලයන් මගේ දැහැට නොපෙනී. තනි තනිතාව. බද ඔය දරු කෙනා එක්ක යන්නද? කතා කරන්න බෑද? තාත්තට වැඩක් නැහැ නේ. තාත්තා මෙන්න මේ ඉන්න. එන්න පුතේ. පුතේ. මේ වරම
උඹ මේ කෙල්ලෙක් ආවේ ඉගෙදිවුත් අකමැත්තෙන් නේද? උඹ මොකක් කියලා ගන්න නැහැ කියලා හිතන්නේ නේද? උඹලට තාත්තලා අම්මලා කවදාවත් පුතේ වැරද්දක් කරන්නේ නැහැ. උඹ පිටේ කියලා දැක්වේ නෑ පුතේ. උඹ මගේ දුවෙක් ඇටියට තමයි මම ඔබට දැල්කුවේ. අනේ තාත්තා මට සමාවෙන්න. නෑ පුතේ. උඹලා හොඳින් ඉන්නවා නම් ඒක තමයි අපට ඕනේ. හරි පුතේ. මත් එක්ක පිච්චෙක් මම වෛර කරන්නේ නැහැ පුතේ උඹලත් එක්ක. මොන දෙමව්පියෙක්වත් දරුවට වෛර කරන්නේ නැහැ වගේ පුතේ. අනේ මට සමාවෙන්න වාස්තියෝ. ওই වගේ මේ වගේ කඳුළු කොට දෙමව්පියෝ තව කොච්චර ඇද්ද පුතේ. මම ඉන්නේ කෙනෙක් විතරයි. දැන් මත් ඔතන ඉඳපල්ලා.